ඊට පස්සේ ඒකීගේ හස්බන්ඩ් ගෑණි විල්ලලා මෙතන දෙවනත් කරයි. මිනිහා පොලිසියට යයි. එතකොට මෙතනටනේ ඩැමේජ් එක. පත්තරේ වැටේ ජෝඩුවාවම ගෑණි අතුරුදහන් වෙන තැනක් කියලා. වටලප්පම් පිපිලාන් ඉන්නට බැරුවා සුවඳා වටලප්පම් පිපිලාන් ඉන්නට බැරුවා සුවඳා වටලප් සුන්දර අතිරම්‍ය පුරේ පිලන් හරි මට ආව නියම අයිඩියා එකක්. ඒකනේ මං කිව්වේ ඩ්‍රින්ක් එකක් ගහපු ගමන් මට එනවා ලොකු ලොකු අයිඩියාස් පට් ගාලා. හරි මොකද්ද දැන් ඉතින් ඔය ආවා කියන අයිඩියා එක? අර කුමාරයා කියපු විදියට අර ගර්ල්ට තියෙන හින්දි පිස්සුව. කවුරු හරි ආව ඉන්දියාවට එක්කයි යනවා කිව්වොත් ඕන කෙනෙක් එක්ක එන සයිස් එකක් තියෙන්නේ. ඉතින් ඔයා කොහොමද ඒකෙල්ල ඉන්දියා ගෙනියන්නේ? අනිත් එක එයාව ඉන්දියා ගෙනිච්චා කියලා මෙතෙන්ට වෙන ඩැමේජ් එක මොකද්ද? ඔයා මට කියන්න දෙන්නේ නැහනේ. මෙන්න මේකයි ඉස්සල්ලාම කරන්න තියෙන්නේ. ඔයා කොහොම හරි ඒ කෙල්ලව යාළු කරගන්න ඕනේ. යාළු කරගෙන ඒ කෙල්ලට කියන්න ඕනේ මට පුළුවන් එයාව ඉන්දියාවට අරින්න කියලා. එතකොට එයා එනවා මගෙන් අහන්න. මම එයාව හංගනවා. ඊට පස්සේ ඒකීගේ හස්බන්ඩ් ගෑණි විල්ලලා මෙතන දෙවනත් කරයි. මිනිහා පොලිසියට යයි. එතකොට මෙතනටනේ ඩැමේජ් එක. පත්තරේ වැටේ ජෝඩුවාවම ගෑණි අතුරුදහන් වෙන තැනක් කියලා. එතකොට පෙරේරා ඉන්න එක ප්ලැට්. අයිඩියා එක නම් නියමයි. ඒත්වා කොහෙද ඔය කෙල්ලව හංගන්නේ? අපේ කාමරේ හංගන්නත් බෑනේ. ඒගොල්ලෝ හැම කාමරයක්ම චෙක් කරයිනේ. මම ගිය පාර ආපු වෙලාවේ මේකේ ස්ටෝරු කාමරේ දැක්කා. එතන ලේසියෙන්ම හංගන්න පුළුවන්. මොකද කවුරුත් සැක කරන්නේත් නැහනේ. එතනට කවුරුත් එන්නෙත් නැහැ. හරි. දැන් ඉතින් අපි කොහොමද ඔක පටන් ගන්නෙ? පළවෙනි කොටස තියෙන්නේ ඔයාගේ අතේ. ඔයා කොහොම හරි ඒ කෙල්ලව යාළු කරගන්න ඕනේ. හැබැයි මන්නම් දැකලා තියෙන්නේ ඒ කෙල්ල රූම් එක අස්සෙම ඉන්නවා තමයි. හරි. ඔයා කොහොම හරි ඒ රූම් එක ගාව පොඩ්ඩක් දැවටි ඉඳලා ඒ කෙල්ලව යාළු කරගන්න. ඔයාට ඔය එකත් වැඩක්ද? හා? මම මේ මිස් ජුලීව කාලෙක ඉඳන් හුදෙකලාව හම්බ වෙන්න කියලා බලාගෙන හිටියේ. ඇයි මොකටද? මේ මිස් ජුලීගෙන් පොඩි බඩක් අහන්න. මිස් ජුලී මා දිහා බලනකොට අති විශාල කෝපයකින් මගේ දිහා බලන්නේ. මම මේ අහන්න හිටියේ මිස් ජුලීගෙන් මම මොකක් හරි නොදැනුවත්ව හෝ වරදක් කරලා තියෙනවද කියලා මිස් ජුලීට. ඔව් වරදක් කරලා තියෙනවා. කුමාර ටිකක් ඕනෑවට වැඩි කොයි හරියද? ඒක කියන්න නම් මන් දන්නේ නැහැ කුමාර. මේ කුමාර මොකද මගේ දිහා බලනකොට ඇස් ගහන්නේ? අයියෝ මිස් ජුලී මං ඒක හිතලා මතලා කරන දෙයක් නෙමෙයි මගේ මිස් ජුලී. මොකද මගේ මිස් ජුලී? මගේ කිව්වේ මගේ බොස්ගේ දුවනේ ඒකයි. මිස් ජුලී ඔයා මා ළඟින් යනකොට මා සමීපේ ඉන්නකොට මගේ ඇස් වලට විශාල බරක් දැනෙනවා. ඒ බර දැනුන වෙලාවට මගේ ඇස් ඔටෝම පිය වෙනවා. දැනුත් පිය වෙනවා මේ. ඒකයි. මේ ඔය ඇස් පිය වෙන එක නෙමෙයි කුමාර මෙතන වෙන්නේ. කුමාර මං දැක්කම ඇස් ගහන එක. ඔව් මිස් ජුලී. ඔය ඇස් පියවීමයි ඇස් ගැහිල්ලයි අතර පුංචි පරතරයයි තියෙන්නේ. මිස් ජුලීව දකින්නකොට මගේ ඇස් වලට විශාල බරක් එක්ක ලොකු ටාගට් එකකුත් එනවා. ඉතින් ඉබේම ඇස් පිය වෙනවා. මම ෆුල් try කළා ඇස් අරිනවා. ආයි ඇස් පිය වෙනවා. ආයි try කළා අරිනවා. ඉතින් ওই විදිහට බලාගෙන ඉන්න අය හිතන්නේ මම මිස් ජුලීට ඇස් ගහනවා කියලා. අනිත් එක මිස් ජුලී මම පොඩි කාලේ දැඩි ලෙස තොරන් බලන්න ඇබ්බැහි වෙලා හිටියා. ඉතින් අර තොරන් වල තියෙන රැස් වලල්ල වගේ මගේ ඇස් ඉබේම මෙහෙම වැහෙනවා ඇරෙනවා. ඉතින් මිස් ජුලී ළඟ ඉන්නවා නම් ඒ ඇස් පියවීමට පොඩි ප්‍රේමාන්විත බවකුත් එකතු වෙනවා නොදැනුවත්. කවුරුවත් දන්නේ නැහැ මගේ දුක. පුදුම දුකක් නේද කුමාර විඳින්න ඇත්තේ. මේ ඕකට ඉක්මනට ගිහිල්ලා ડોක්ටර් කෙනෙක් හම්බ වෙන්න. නැත්තම් පස්සට හොඳ නැහැ. පස්සට නෙමෙයි දැන් ඕක මුළු සරුවාංගෙටම හොඳ නැති වේකනේ යන්නේ. මේ කවුද යකෝ? මොකද මෙතන කරන්නේ? මං හැම තැනම හොයනවා.
මම මේ ඇස්වල ක්‍රියාකාරීත්වය ගැන පුංචි පාඨමාලාවක් කළා. ඇයි උඹ දෘෂ්ටි විශේෂඥයෙක්ද? නේ විශේෂඥයෙක් වෙන්න ඕනද බං මේ පාඨමාලා කරන්න දැන් කාලේ? දැන් උඹ මොකටද මා හොයන්න ආවේ? උඹ කිව්වනේ මට අර කුස්සිය ගෑනිව යාළු කරගන්න කියලා. ඔව්. ඉතින් දැන් උඹ යාළු කරගත්තද? තාම නම් බැරි වුණා. ඉතින් ඇයි උඹ මෙහෙම පස්ස කැඩිච්ච කඩියෙක් වගේ මාව හොයන්නේ? බලන්න මගේ ටාගට් එකක් කෑවනේ. උඹට ඕන ඒ ගෑනිව කොහොම හරි පන්න ගන්නනේ. ඔව් යාළු කරගෙන හරි කොහොම හරි පන්න ගන්න යෝනේ. මං යාළු කරගෙන හෝ නැතා හෝ උඹට ඕන ඒ ගෑනිව පන්නන්නනේ. ඔව්. ඉතින් දැන් මොකක්ද ඒකට කොලේ? මට ආවා අදහසක්. මොකද්ද? මං කුස්සියේ පැත්තේ ගියා. යනකොට මට ඇහුණා ওই ගෑණි කියනවා අද හැම ගෙස් කෙනෙකුටම නොමිලේ වටලප්පන් දෙනවා කියලා. ඉතින් එහෙම නොමිලේ වටලප්පන් දුන්නාම මේ පාඩුයිනේ අපේ හොටෙල් එකට. එයා කියන්නේ ඒක පාඩුවක් නෑ ගෙස්ලා ඒම වැඩි වෙනවා කියලා. දැන් ඔය වටලප්පන් සිද්ධියයි මේ ඕකයි අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඒ ගෑණි දැන් වටලප්පම හදනකොට මං කොහොම හරි ඒ ගෑණිට හොරෙන් දානවා ඔකට ජාපාල. හාපෝ මේ මචං උඹගේ ඔය ගෝලාකාර ඔලු ගෙඩියට ජාපාල ඇරෙන්න වෙන විසඳුමක් එන්නෙම නැද්ද යකෝ? ඇයි යකෝ ඕක අපි දෙතුන් පාලක් කරලා අත්හදා බලලා මේ සාර්ථක ප්‍රතිඵල නෙලාගෙන තියෙනවනේ. ඔව් ඒකත් ඇත්ත. ඉතින් දැන් උඹ කොහොමද ඔහම කරන්නේ ඔක ඔය විදිහට? මං කොහොම හරි වැඩේ කරන්නම්. අද තමයි රාජපක්ෂයාගේ දවස. ඔබ බලාගන්න. දවසේ අවසානයේ ඛේදවාචකයක් වෙයිද දන්නේ නැහැ නේද? සර් මැඩම් අද සර්ලාට තියෙන ස්පෙෂල් කෑමක්. ඒ මොකද්ද? අද අපේ කිචන් එකේ ඉන්න චම්පා හදන වටලප්පන්. හැම ගෙස් කෙනෙකුටම නොමිලේ. අද විශේෂ චම්පාගේ වටලප්පන්. ෂා නියමයිනේ නේද ඊවෝන්? සර් එන ලන්ච් එකට රෙස්ටුරන්ට් එකට එන්නකෝ ඈ. එන්න. මේ චම්පා මොකද හැමෝටම වටලප්පන් හදන්නේ? මේ කිව්ව අපි මෙතනට එව්වේ මේකට ඩැමේජ් කරන්න. මේ කියදන්නේ මේක ජනප්‍රිය කරන්න. හරි. ඔයා මෙතනට වෙලා ඉඳලා අර හින්දි පිස්සි වල්ලගන්න. හරි. ඔයන් මං ඒ වැඩ බලන්න. මම ගිහිල්ලා අද චම්පාගේ වටලප්පම පුඩිම කරලා එන්නේ. සර් මම ටොයිලට් එකට ගිහලා එන්න. ඕම් පරිස්සමෙන්. පොලිෂ් කරලා තියන්නේ ඉස්සනවා. මොකක්ද යකෝ උඹ මේ කරන්න හදන වැඩේ තේරුම? ඒ මොකද කරන්නේ? උඹ මේ මෙතන නැවතිලා ඉන්න ගෙස්ලට නොමිලේ වටලප්පමක් හදලා දෙන්න යනවා කියන්නේ. උඹට ආපු වැඩේ අමතක වුණාද? මෙතන ඉන්නේ උන්ට යකෝ නොමිලේ වටලප්පමක් හදලා දුන්නාම මේ ගෙස්ට් හවුස් එක ඉබේ ජනප්‍රිය වෙනවා. මම මේ කරන්න හදන වැඩේ දන්නවද? ඒ වටලප්පමට ජාපාල දාලා දෙන්න යන්නේ. එතකොට කාපු එකට බඩයයි හිමින් සැර එක එක මාරු වෙලා යයි. ඉතින් ෂා නියම අයිඩියා එක. ඒත් ඉතින් ඔය වටලප්පමට ජාපාල දාන්න උඹට කොහෙන්ද හම්බුනේ? මේකනේ ඉස්සෙල්ලා අර චණ්ඩි ජෝන්ට දෙන්න ගෙන ආපු ජාපාල වගේ බන්ටි ළමයා අරන් තියලා. ඕක හිමින් සැරේ මම අරගත්තා. ඉතින් යකෝ ඔය වටලප්පමට ජාපාල දැම්මම උඹ ඉබේ මාට්ටු වෙන්නේ ඉබේ. පිස්සුද බං? මේකනේ මම කරන්නේ. මම ඒකට හොඳ ප්ලෑන් එකක් ගහලා තියෙනවා. අර සිකියුරිටි කාරයා ඉන්නව නේද? ඔය අකා මේ පැත්තේ හැමතැනම කරකිනවා. මට පේන්නේ ඌ මට try. මම හැමින් සැරේ වැඩේ ගැස්සුන ගමන් මුවල්ලනවා. එච්චරයිනේ. වැඩේ නම් හොඳයි. කරන දෙයක් ප්‍රවේශමෙන් කරපන්. දන්නවනේ ධර්මයේ ඇති. හරි. කරිස්මා එන්න. ඔන්නට හුලං වදින්න ඕන කිව්වනේ. හැබැයි වැඩි දුර එහෙම යන්නේ නැහැ. ඇයි මිස්ටර් මෙයාට මොකක් හරි අසනීපයක් එහෙම තියෙනවද? පොඩි අසනීපයක් නෙමෙයි ලොකු අසනීපයක් තියෙනවා. ඒක නෙමෙයි. මම පොඩ්ඩක් රෙස්ටෝරන්ට් එකේ පැත්තේ දුවලා එන්න. මෙයා පොඩ්ඩක් බලා ගන්නවද? හරි මම බලා ගන්නම්. හැබැයි වැඩි දුර යන්න දෙන්න එපා. ඕකේ. ඔය අමාරු නැද්ද මේ කාමරය ඇතුළට වෙලා ඉඳලා? අමාරුයි. ඉතින් ඒත් මේකෙන් එළියට එන්න බෑනේ. ඔයගේ නම මොකක්ද? කරිෂ්මා. ඔව්. ඔයා කැමති නැද්ද ඉන්දියාවට යන්න? ඉන්දියාවට? අනේ මාව අරින්නකෝ. මගේ යාළුවෙක් ඉන්නවා. එයාට පුළුවන් ඔයාව ඉන්දියාවට ඉන්න. ඇත්තද? ඒකට වීසා ඕනේ නැද්ද?
මගේ මහත්තයා නම් කෝ වීසා ඕන කියලා. නෑ අපේ නෝමන්ට වීසා ඕනෙත් නෑ පාස්පෝර්ට් ඕනෙත් නෑ. ඩෙන්ටි කාඩ් එක තියෙනවා නම් ඕන දිල්ලියක යන්න පුළුවන්. මට දිල්ලිය නෙමෙයි යන්න ඕනේ බොම්බායට. හරි හරි. අනේ අරින්නකෝ. හරි. ඔයා අද හවස 6 වෙද්දි මෙතන ඉන්න ඕන. ෂුවර් නේ? ඔව්. එහෙනම් මට පුළුවන් හෙට ෂාරුක් ખાන් හම්බ වෙන්න. අනිද්දාට අමීර් ખાන් හම්බ වෙන්නත් පුළුවන්. ඉන් අනිද්දාට සල්මන් ખાන් හම්බෙත හැකි. එතකොට ඒතර ගෝවින්ද හම්බ වෙන්නේ කවදද? අපි ඒක එහි ගියාට පස්සේ බලාගමු නේ. අනේ. ඔව් ඉතින් අර නෝමන් නම් හම්බ වෙන්න පුළුවන් 6 වෙද්දි. වටලප්පම් පිපිලාන් ඉන්නට බැරුවා සුවඳා වටලප්පම් පිපිලාන් ඉන්නට බැරුවා සුවඳා වටලප් මේ සුවඳට නම් අත කොහොම හරි වටලප්පම් කෑල්ල කන්නම ඕන. යස්ලට බෙදලා ඉවර වෙලා තමයි වැඩ කරන්න අයට දෙන්නේ. අත කොහොමයි බලා ගන්න පුළුවන් මේ චම්පගේ වටලප්පම් කොහොමද? සර් මම අද මැජික් එක පෙන්නන්න යන්නේ. ඒ කම්පියුටර් සෙක්‍යුරිටි ජොබ් එකේ පැලත් මැජික් පෙන්වන්න හදන්නේ? නෑ සර් මේ මැජික් පෙන්නන්න පුරුදු වුණාම අපිට පුළුවන් රෙස්ටෝරන්ට් එකේ මැජික් ෂෝ එකක් කරන්න. අර කැලිප්සෝ ෂෝ එක වගේ. රයිට් මට ට්‍රයල් එකක් පෙන්නනවා. වැඩේ හොඳ නම් ෂෝ 10ක් ගියාට පස්සේ තමයි ගෙවන්නේ ඈ. සර් මම මේ මල් වාසකෙන් ගන්නවා හාවි. හාවෙත් මේකේ? ඔව්. විනාඩියක් ඇතුළත. කිංගෝද හාවෙත් ගන්නේ? නෑ සර් මේ හාවෙක් කිව්වොත් නිකන් මේ පැටියෙන්. නිකන් මී පැටියෙක් වගේ. මේ පිට ඔක හාව මන් දැකලා නෑ. මේ බලන්න මේ සාප්පු දෙක කොට. මේක වගේ අහුවෙනවා. බෝතලයක්. මොකද මේ හාදෙලද? නෑ සර් මේ නිකන් මේ ඔළුව කැක්කුමට ගන්න මේ මේකේ. මේකක් තිබ්බා මෙතනින්. හරි? පෙන්න. මම දැන් පෙන්නන්න යන්නේ මැජික්. හැබැයි සර් කට්ටියම මේ විනාඩියකට ඇස් වහගන්න ඕනේ. ඇස් වහගත්තා මැජික් පේනවද පිස්සුද? සර් මැජික් කියන්නේ ඇස් බැඳුමක්නේ. ඒ හින්දා විනාඩියකට ඇස් වහගන්න කට්ටියම. ඈ? හොඳයි. එහෙනම් වහගන්න ඇස්. වහගන්න. හැබැයි මං කියනකන් අරින්න බෑ. හරි? හොඳට වහගන්න. ඒ වහගෙන ඉන්නේ. තද කරගෙන වහගන්න. හොඳට තද කරගන්න ඈ. වහගෙන ඉන්න. මං කියනකන් අරින්න එපා. හරිද? රයිට්. කොහාව? ආව වගේම ගියා. ඔය කියන්නේ හඳේ ආවත්. නෑ සර් මම මේ තාම පුරුදු වෙනවනේ. හරි. අද මාසේ පොයේනේ. ඌ ඇවිල්ලා හැරිලා යන්නේ. ඔව්. හඳේ නෙමේ ගඳේ බෑ යනවා ලෙඩ දාන්න නැතුව. යන්න. මං හිතියේ මෙහෙට ඇවිල්ලා නවතින්නේ පිස්සෝ කියලා බලනකොට ඉන්නේ පිස්සෝ. අන්තෝ උන්මත්තකා බහි උන්මත්තකා. ඇතුළ පිස්සෝය. පිට පිස්සෝය. රාගව ධර්මේ දන්නව නේද? එතකොට විතර මං කැලෙන් අරන් ආපුවා අල්ල හදපු ටික. කොහෙද යන්නේ අපි යහට මෙහාට දුවන්නේ? ඔයාට කියලා තියෙනවා දොරකොට වෙලා ඉන්න කියලා නේද? මම පෙන්නේ නැති වෙනවා නිකන් හිතට අමාරුයි වගේනේ. අබෝ වැඩේමයි. මොකද බලන්නේ? සිට්. ළමයා කොමාර්ෂල් දැන් මාර්ෂල් කාර්යාලය හින්දා මං කෙල්ලෙක් කියලා උස්සන් කියලා තිබ්බේ කොල්ලෙක්. එදා මට වස්ස ලැජ්ජාව. මේ චණ්ඩි ජෝන් කවදාවත් ඒ වගේ ලැජ්ජාවටපත් වෙලා නැහැ. තේරුණාද? ළඟදී දැන් මේ හොම්මට කප්පන් දෙන්නෙත් නැහැ. කප්පන් ගන්න එන හැම වෙලාවෙකම මොකක් කර උපරට්ටියක් දාලා මාව පන්න ගන්න. අපිට තේරුම් ගන්නකෝ. කප්පන් ගන්න තු කොහොමද මං ජීවත් වෙන්නේ? අනිත් කප්පන් ගත්තේ නැත්තම් කොහොමද මගේ චණ්ඩිකම රැකෙන්නේ? මගේ චණ්ඩි ජෝන් කියන ශ්‍රීනාමයට කැලලක් දෙන්න. කොහොමද බලන්නේ? ඇත්ත. අරහො. ළමයා මම මෙහෙම කතා කරන්නේ හරිම හිතේ වේදනාවකින්. මං කොහොමද පොඩ්ඩලමේ ජීවත් වෙන්නේ? පොඩ හිතන්නකෝ. මම මේක පොඩ්ඩලමේට කියන්නේ කියලා මේකට පුළුවන් චණ්ඩියගේ ගුණ හදවතේ තියෙන දුක තේරුම් ගන්න. මට දුක තේරෙනවා. මට අඬන්න එපා. මාර්ෂල්! මාර්ෂල්! ගන්නෝ. මාර්ෂල්! අද මගේ පුතාගේ බර්ත්ඩේ එක. මේ මගේ එකම පුතා ටෝනිගේ. ඒ නිසා අපිට බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරන්න ඕනේ. Happy birthday to එතකොට happy birthday to
happy birthday to එතකොට happy birthday to you. හරි එතකොට හැපි බර්ත්ඩේ ටු තමයි මගේ නෙමෙයි බර්ත්ඩේ එක ටෝනිගේ. තාත්තා මුණ බලන්න කියන්නේ. තාත්තා මොකද පුතා මොකද? මේ ඒක කතා වැඩක් නෑ. අද මං ආවේ කප්පම් ගන්න නෙමෙයි. අපිට හොඳ කෑම වේලක් ඕනේ. හරිද? හරි යන් රෙස්ටුරන්ට් එකට දෙන්නම් නියම ට්‍රීට්මන්ට් එක. අනිත් ඩෝන් කියන්නේ අපේ කස්ටමර් කෙනෙක්. ඔන්න වචන ඉල්ලාස් කරගන්නවා. කස්ටමර් කියන්නේ ගනුදෙනු කරන මිනිස්සෙක්. හරිද? මං ගනු විතරයි දෙනු නෑ. තේරුණානේ? හරි යන් කවන්නේ ඔයගේ ඩීසන් විදියට එනවනම් කමක් නැහැ. අනේ වචන තිල්ලාස් කරගන්නවා. මොකද මම චණ්ඩිගාවේ ඩීසන් කියන වචන නෑ. හරි? තපිලා මොකද බලන්නේ? යා. හරි කියපු ඔක්කොම ඉල්ලාස් කරන මමත් ඉල්ලාස් වෙන්නම්කෝ. මේ අද මගේ බර්ත්ඩේ එක. ඉතින් මේක අරගෙන මට හැපි බර්ත්ඩේ කියලා ආපහු දෙන්න. අනේ ඔයා අද හරි ස්වීට්. Happy birthday to you. Thank you. Thank you. හරි. එන්නම් ඉතින්. මෙච්චර දවසක් ගන්න බැරි වුණ කප්පන් වලට හරියන්නේ තාත්තයි පුතයි දෙන්න අද මුළු හෝටලේම කයි. මාස්ටර් සර්වත් කයිද දන්නේ දන්නේ. I see. අද මේ චන්ඩිජෝන් මහත්තයාගේ පුතාගේ බර්ත්ඩේ එක. පරණ දේවල් අමතක කරලා පුළුවන් තරම් ඉස්තරම් විදිහට මෙයාලාට සංග්‍රහ කරන්න. ඇත්තද සර්? happy birthday බබාජෝ. same to you. thank you. දැන් එතකොට චන්ඩි සර්ටයි බබාජෝන්ටයි මොනවද අවශ්‍ය කරන්නේ? අද හෝටලේ හදලා තියෙන හැම කෑමක්ම මෙතනට ගේනවා. රයිට් සර් මම ටග් ගාලා ගෙන්න. එහෙමනම් මම යන්නම්. තමන්ට කැමති දෙයක් ඕඩර් කරන්න පුළුවන් මේක තමන්ගේ තැනක් වගේ හිතන්න. අශල් බල්ලු කතා කියන්න එපා. බල්ලු කතා. අයිසෙ තමන්ගේ තැනක් නම් කප්පම් ගන්න එනවද? කරුණා කරලා තමන්ගේ තැනක් කියන වචනේ ඉල්ලාස් කරගන්න. නා ඉල්ලාස් කරගත්තා. මොකද හැම දෙයක්ම ඉල්ලාස් කරගන්න වෙලා. මංගල මේ එනවා අයිසේ. ඕ වෙලා. වදිරෝක ප්‍රශ්නද? මේ සර් ජෝන්ට ඉල්ලන ඕන එකක් දෙනවා. සර් ජෝන්. කවුද මේ? බබා. අලුත් බෝකාරේ. හලෝ. ඔව්. ගිරොස් විස්කි බෝතලේ. කාඹල ඇල්ලකට අහියෙන් ගහන්න එපා. සර් විස්කි සෝඩා මුකුත් එපාද? ඔය චන්ඩි කවුද ඔය සරබාල කරේ? කියන අමුවේ. කට වැඩි මොකද? රවුලට අවුරුදු කීයද දන්නේ ඔය මෙන්න. සර්. මේනෝ. අයි සර්. මොකද ඔය කැම්පරක්කු? සර් ඕඩර් දැම්ම සර්. ටක්කලා ගෙන්න සර්. ඔය මොනවා? සර් මේ වටලප්පන්. කාටද? අර කපල් එකට. මේ ඒ වැඩක් නැහැ. ඕක තියෙනවා මෙතනින්. මේක අපිට කන්න ඕන. අයියෝ චන්ඩි සර් එක නම් කරන්න බෑ සර්. මේ ස්පෙෂල් ඩෙසර්ට් එකක්. මේ බෝකාරයා අද මගේ පුතාගේ උපන්දිනේ. ඒ නිසා ස්පෙෂල් හදලා තියෙන රෑට් ඔක්කොම දෙනවනේ මගේ පුතාට. තියෙනවද මෙතන? අනේ සර් මේක ඒ කපල් එකට බෑ හැදුවේ. එහෙම වුණොත් ටාගට් අප්සෙට් වෙනවනේ සර්. දැන් කනවා. ඔව් අද මගේ උපන්දිනේ. මට කේක් කන්න හම්බුනේත් නෑ. මම මේ වටලප්පන් එක්ක කනවා කේක් වගේ. මේ ඉටිපන් දන්නේ නැද්ද? ඉටිපන්ද මොකටද? මේ කේක් එකට මේ වටලප්පන් එකට දාලා කන්න. මේ කැලි බය ටෝච් එකක් තියෙනවා. මොනවද ඔය බලන්නේ? යනවා. යන්න සර්. මොන බලන්නේ? යනවා. ගන්නෝ. හිටපන් හැපි බර්ත්ඩේ කියන එක. Happy birthday to you. එතකොට happy birthday to you. Happy birthday to you. එතකොට happy birthday to you. ආපා. ඒකත් කාපා. කරේ කුණා වොයිස් එක නම් හොඳයි ෂා. කාපා. උඩට කාපා. ඕක මට දීපන්. මැඩම් අප්පා ටාගට් එක ඉවරයි. මාර වැඩේ උනේ. ඇයි මොකද උනේ? අපි අර කුස්සියේ ඉන්න ගෑණි වෙලව ගන්න පොඩි වැඩක් සෙට් කළා රාජපක්ෂත් එක්ක. ඒ ගෑණි අද නොමිලේ වටලප්පා එකක් හැදුවා ගෙස්ලට දෙන්න. රාජපක්ෂ ඕකට දැම්මා ජාපාල. එතකොට ඒක කාලා ගෙස්ලගේ බඩවල් අප්සෙට් වුණාම අපිට ඒ පිටින් දාලා ගෑණි වෙලව ගන්න පුළුවන් නේ. ඒකයි එහෙම කළේ. ඔව්. ඉතින් දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඕක මම අරන් ගියා ගෙස්ලට දෙන්න කියලා. වටලප්පන් එක. ඔව්. චන්ඩි ජෝන්කාරය ඇවිල්ලා ඉන්නෝනේ පුතත් එක්ක. මෙහෙ බර්ත්ඩේ ගන්න.
මිනිහා මට අන ගහලා වටලප්පන් එක පැහැරගෙන අන්න දෙන්න යමරට භුක්ති විඳිනවා. අල්ල කෙලියයි තමුසෙලා වැඩක් කෙරුවොත් ඉතින් ආයේ හා චන්දි ජොන්ද ඔව් ඌ කාපු දෙයි කාලා විඳවනකොට චන්දිකම් බහි ඒකට කමක් නැහැ හරි thank you madam. ඔබ සොයන තැන මෙතන ට්‍රී නේචර් රිසෝට්. අම්බලා මේකට එන්න ගෙස්ට්ගේ ඩෙසර්ට් වලට ජාපලන් දාලා දෙනවද? නෑ මං ආව මගේ පොඩි පුතාගේ බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරන්න. You just wait. අර රෝමන් කියලා මිනිස්සෙක් ඉන්නේ. ඔව්. අර දුම් හිඳ දියල්ල වගේ පොනි ටේල් එකකුත් දාගෙන ඉතින්. මාන වැඩක් වෙලා තින්නේ. මිනිහට යක්ෂයෙක්ද, පෙරේතයෙක්ද, කුම්බාණ්ඩයෙක්ද, භූතයෙක්ද මොකෙද්ද එකක් ඇහිලා රෙස්ටුරන්ට් එකේ භූත දාස් දානවා. Nice, 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 nice smelly bun. Langing up nice smelly bun. Guys, ඔයාලා වෙන්න වයිස් මෙන්න අලුත් Melbourne nice ළඟින් ගියත් nice okay